පින කියන එක මේකයි පුතා අපිට කියන්න බෑ. එයා සංසාරේ කරලා තියෙන බෞසාමින් අතර දින පළ දෙනවා. ඒකේ ජාතක කතාවක් නම් මෙහෙම තියෙනවා. දැන් අනුරාධපුර යුගයේ උප්පත්තිය ලැබලා මනුෂ්‍ය භාවයක් ලැබලා මෙයා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ දරුවා මහාන වෙලා තියෙනවා. බෞලේකම දරුවා. මේ මහාන වෙලා තාත්තාරි ආදරෙන් ඉඳලා තියෙනවා. අවුරුදු 16ක් වාගේ කාල සීමාවක් යනකොට එයා ගෙදර ගිහින් තිබුණා පොඩි ආම්දුරෝ. ඉතින් එදා ගෙදර යන්න ලෑස්තිලා නායක ආම්දුරන් යවුවා. නායක ආම්දුරෝ හොඳට සීන ගැන දන්න කෙනෙක්. මොකද මේ නායක ආම්දුරෝ හරියටම ඕනම කෙනෙක්ගේ ආවල් දවසේ ආවල් වෙලාවට මරනවා කිව්වොත් මරනවාමයි. ආයෙත් හරියටම කියනවා. හරියටම කියනවා. දරුවා පොඩි ආම්දුරෝ බලපුවාම තව දවස් තුනකින් පොඩි ආම්දුරෝ අපවත් වෙනවා. දැන් අම්මලා පොඩි ආම්දුරෝ අපවත් වුණොත් අම්මා මැරෙනවා. පොඩි ආම්දුරෝ ඒ තරම් ආදරේ. ඔව්. ඒක නිසා කරපු වැඩේ මෙයාට කිව්වා ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලා බලලා එන්න කියලා. බලලා එන්න කියලා කිව්වට පස්සේ පොඩි ආම්දුරෝ පහුවෙන් දාවුදේම ඉස්සරහින් යාන වාහන නැහැ කරත්ත පාරවල් තමයි කැලේ යන්න තියෙන්නේ. ඔය පාරවල් දිගේ මම උදේ පාන්දරම ලෑස්ති වෙලා ටිකක් වුණා වදි දැන් වැඩම කරනවා ගෙදරට. ඉතාල මොරසූරන වර්ෂාවක් වැහලා ඉවර වෙලා වතුර වලවල් වලට එක්කව වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ පොඩි ආම්දුරෝ යනකොට ඒ වතුර වලකට දිමි කොට්ටක් කඩාගෙන වැටිලා. දිමි කොට්ටක්? ඔව් දිමි කොට්ටක් කඩාගෙන වැටිලා. ඉතින් ඒ දිමියෝ ටික මොන මංචකේ දැක බයේ එහාට මෙහාට ගහනවා. ඒ පාර පොඩි ආම්දුරෝ කරපු වැඩේ සමන පැත්තකින් තියලා ආන් අර සිවුර පොටෙන් දිමියෝ ටික යටින් වතුර වලේ යටින් සිවුර පොට ගහලා අරගෙන ඊයින් තනකර වලට ගසා ගන්නවා. දිමිය ඔක්කොම බේරගත්තා. දිමිය ඔක්කොම බේරගත්තා. බේරගෙන ඉවරලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලාත් එක්ක සතුරු සාමිච්චේ දිලා යාළුවෝ මිත්‍රයෝ ආදී නෑදෑයෝ දේවල් වලට ගිහිල්ලා ඔක්කොම කළා. පස්වෙනි දවසේ තමයි නැවත තමන්ගේ පන්සලට වැඩම කළේ. එදා වඩිනකොට දවල් දානේ පූජා කරන්න යනවා. ඒ නිසා ආම්දුර දැක්කම ආම්දුරන් කුසලින් බුදුනා මේ ආම්දුරෝ නැවත පන්සලට එන්නේ කොහොමද කියලා. ඒ පාර දීපුවා පොඩි ආම්දුරනේ ගිහිල්ලා එනං අතපය මූණකට හොදා ගන්න මහන්සි ඇතිනේ ගොඩක් දුර ඉඳන් ඇවිල්ලා මම බුද්ධ පූජාව තියලා එන්නම් කියලා දායකයොත් එක ගිහින් බුද්ධ පූජාව තියලා ඇවිල්ලා දානශාලාවට පොඩි ආම්දුරන්ට කතා කරලා දැන් දෙන්නත් එක්ක දානේ වළඳනවා. ඒ වළඳන ගමන් අහනවා පොඩි ආම්දුර ගෙදර ගිහින් මොනවද කරුවේ? අනේ මට ගෙදර යන්න අර කරන් දැම්ම නිසා රෑ වුණා. අම්මලා තාත්තලා බය වුණා. මොකද මේ රෑ වෙලා ආවේ මොකද්ද කරදරයක්ද කියලා. නෑ මේ උදේ ආවි කියලා විස්තරේ අම්මට තාත්තට කියලා ආම්දුරන්ටත් ඒ විදිහටම කිව්වා. මේ මොනවද කරපු පින්කම්? ගෙදර ගිහිල්ලා. නෑ මම මුකුත් කිසි දෙයක් කරුවේ නෑ. මං අම්මා තාත්තත් එක්ක හොඳින් හිටියේ. යාළු මිත්‍රයෝ ගෙවන නෑදෑයෝ වල ගියා. යාළුවෝ ආශ්‍රය කළා. ඊට පස්සේ අම්මා කිව්වා මට දැන් පන්සලට යන්න කියලා. ඊට පස්සේ මං උදේම ලෑස්ති වෙලා ආවා. අනේ නායක ආම්දුරනේ සමා වෙන්න ඕනේ මට එකක් කියන්න බැලුවා ගියා. එදා ගොඩාක් රෑබෝ වුණා මං ගෙදර යනකොට. මේ වගේ වතුර වලකට වැටිලා දිමියෝ ගොඩක් මං සිවුරු පොටෙන් අරගෙන මේ බල බේරා ගත්තා. කියලා ඒ පිනුත් අපේ නායක ආම්දුරන්ට අනුමෝදන් වේවා කියලා ඉවර වෙලා පොඩි ආම්දුර අනුමෝදන් කළා. ඊට පස්සේ නායක ආම්දුර බැලුවා. නැවත බලනකොට අවුරුදු 80 දක්වා ආවිෂය වැඩි වෙලා තියෙනවා. අවුරුදු 80 දක්වා ආයිති වර්ධනය වෙනවා. ආයෙ වැඩි වෙලා.
ඉතින් ආන් ඒ වාගේ ඔව් අර මනුස්සයත් මොනවා හරි යම් දෙයක් පෙර ආත්මයක බේරා ගන්න ඇති. එක්කෝ රාජ්‍යයක් එක්ක ගිහිල්ලා මොකක් හරි වෙලා ඒ මනුස්සයා උදව් උපකාර කරන්න ඇති ඒ කට්ටියට. ඒ කරපු පිනෙන් මේ ආත්මේ මනුස්සයාට ලැබුවා ෆ්ලයිට් එක කඩාගෙන වැටුණා මනුස්සයා දෙන්නා. ඉතින් මාර ඒක ඉතිවිසේ පිනක් නෙමෙයි නේද හඳුරන්නේ? ඉතිවිසේ පිනක් නෙමෙයි ඒක නේද? නෑ දැන් බලන්න පොඩි ආන්දුලන්ගේ අවුරුදු 16 17 මැරෙන්න සිද්ධ එක අපවත් වෙන්න සිද්ධ එක මේ අවුරුද්දක් ආවිෂය වැඩි වුණා කියන්නේ. ඒ සමහර විට මේ කියන්නේ ආත්මික වෙන්න ඕනේ නැහැ මේ ආත්මේ කරපු පිනක් වෙන්න පුළුවන් සමහර විට නේද? ඒක තමයි කියන්නේ. Taman ජීවත් වෙලා ඉන්න ආත්මයකදී අපි කියමු නිකමට කිව්වොත් දෙන්නලා වැටිලා හිටු මිනිහෙක් දැනෙනවා කවුරුත් නැති ඉන්න වෙලාවක තමන්ගේ ඇඳන් ඉන්න තරම හරි ඉරලා කඳේ විදියට හදලා දාලා ඇදලා ගත්තොත් කියන්නේ අපි දන්නේ නැහැ. ඔව්. අපිට වෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න පුළුවන්. එහෙම බේරාගෙන එයාට සාතු සත්පායන් කරලා එතනින් සුව කරලා අරින්නේ. සමහර විට මේ මගියාගේ ජීවිත කතාව බැලුවට පස්සේ සමහරට ඒ වගේ දේවල් කරලා ඇති සමහර විට නේද? ඔව් කරලා ඇති. මේ ආත්මෙදීම අපි කියන්නේ ධිට්ඨ ධම්ම වේදිනීය කර්මය පල දෙනවා කියලා. හරිද? තමන් කරපු පාපයක් නැත්තම් මේ ආත්මේ පල දෙනවා. තමන් කරපු පිනක් නැත්තම් මේ ආත්මෙම අපිට ඒවා උත්තිින්ද ලැබෙනවා. වෙනවා. ඔව්. අවසා පින කියන්නේ ඒකනේ පුතා. ඒ කියන්නේ නේද? දැන් මේ එයා කියනවලු මේ එයාගේ ඇස් දෙකෙන් දැක්කලු මේ ගුවන් සේවිකාව ඔය ගොඩක් අය මැරෙන හැටි එයාගේ ඇස් දෙකෙන් දැක්කලු. ඔව් ඉතින් එයාගේ ඇස් දෙකෙන් දකින්න පුළුවන්. එයා පහළට වැටෙනවත් එයාට ඇස් දෙක අරගෙන ඉන්න පුළුවන් ශක්තියක් ලැබෙන්න ඇති. නමුත් එයාගේ ජීවිතේ දෙරෙන්න එයා සසර කරපු හෝ මේ ආත්මයක හෝ කරපු ලොකු පිනක් තියෙන්න ඕනේ. ඒ පින තමයි එයාට ලැබුණේ. ඔව් අනිත් එක ආවනේ එයා මේ ටීවී කල්ුණෙත් නෑනේ. එයා සාමාන්‍ය විදිහට නැකිලා ඇවිදගෙන යනවා මේ සාමාන්‍ය විදිහට. ඒක තමයි. ඔව් ඒක අර එහෙම ලොකු ඔව් තව උදාහරණයක් ගත්තොත් අර මම නම් ඒ වෙලාවේ ලංකාවේදී නැහැ. මේ සුනාමි වෙලාවේ අර පොඩි දරුවෙක් ඔක්කොම ගහගෙන ගිහිල්ලා කෝච්චිය අඹරගෙන ගිහිල්ලා පොඩි දරුවෙක් ඉතුරු වෙලා තිබුණේ. ඉතුරු වෙලා තිබ්බනේ. ඔව් ඉතින් බලන්න ඒ දරුවා කොච්චර පිනක් කරලා තියෙනවද කියලා සාම කිරිය කියන්නේ. ඔව් තාම කවුරුද හදාගන්න ගත්තා මම හිතන්නේ. ඔව්. ඉතින් ඒ දරුවා මොන පිනක් කරලාද මේ ආත්මෙදී? ඔව් ඒ කියන්නේ කාටවත් උදව්වක් කරන්න පුළුවන් වයසක් නෙමෙයිනේ. නෙමෙයිනේ. ඔව්. දකින්න මේ හරකෙක් මේ ඇදගෙන යනවා කිඹුලෙක් මේ නමුත් හරක් රෑන බලාගෙන ඉන්නවා. නමුත් මේ වෙන හරකෙක් නෙමෙයි වෙන සත්ව කොටහරයක් එල්ල මේ අර කිඹුලව පන්නවා. ඒ වගේ දර්ශනයක්. ඔව් ඒ කියන්නේ එයා කරපු හරකෙක් වෙලා ඉපදුනත් එයා සසර ආත්මයකදී මනුෂ්‍යභාවයක් ලැබලා ඉන්න ඇති. ඒ මනුෂ්‍ය ආත්මයේදී එයා කාගේ හරි ජීවිත ගලවා ගන්න ඇති. කියන්නේ එයා තමන්ගේ මේ කියන්නේ රහේ ආවම අහක බලාගෙන ඉන්නවා වෙන රහේ කට්ටියක් ඇහිලා ඒ හරකේ මේ ළඟදී මම දැක්කා. ඔව්. ඒ වාගේ සසර පින් කරපු අයට ඒ වගේ ඒවා ලැබෙනවා. ඔව් දැන් මම ඔය කැලේ ඉන්න කාලේ වුණත් මේ සමහර අය දැන් ඔය සිටිපාදයට ඉන්න කාලේ මේ සමහර අය දානේ ළඟට ගෙනල්ලා දෙනවා. පින්නපාත යන්න වෙන්නේ නැහැ. ළඟටම ගෙනත් දෙනවනේ. ළඟටම ගෙනල්ලා දෙනවා. ඔව්. ඒ වගේ දැන් ඊයේ අර බඩුමල වගේ බෙදුවා. මේ දෙගන්න ආපු මහත්තයා අඳුරගත්තා මාව. අඳුරගෙන කිව්වා අපේ ආඳුර සිරිපාදේ හිටියන්නේ නේද භාවනා කරන්න කියලා. මම කිව්වා ඔව්. මාව මාසකද මං අපේ ආඳුරට දානේ පූජා කළානේ කියලා. ඉතින් කොළඹ පැත්තේ මහත්තයෙක්. ඉතින් ඒ වගේ ඔයෙන් හරි ගෙනල්ලා දෙනවා. ඒක තමයි සමහර ඉතින් සමහර හාමුදුරුවෝන්ට තියෙනවා මේ පිටපාතේ ගිහිල්ලා ආහාර ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒක මේ බුදුහාමුදුරන්ගේ කාලෙත් තිබුණානේ. ඔව්. එහෙම තිබුණානේ. ඒ වගේ පෙර පන්සල් දැන්වත් ලංකාවේ තියෙනවා සමහර වෙලාවට උදේට දාන්නේ නැහැ, දවල්ට දාන්නේ නැහැ, බොන්න වතුර ටික නැහැ. මාසෙකට
අදුතර මේක දානයක් කාගෙන්වත් ලැබෙන්නේ නැහැ පිට දාන. ඔව් එහෙම ගොඩක් තියෙන ගොඩක් පන්සල්